හරි ගයිස් අපේ ට්‍රිප් එක ඉතින් පටන් ගත්තා. මුලින්ම ඔය පින්නවලට අලි බලන්න. ඉතින් අලියට එක ඉන්නවා ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකක් ගන්නවා දැන් කට්ටිය. අපි පොඩි ක්ලෝස් අප් එකක් දෙන්නම් ඔයාලට. තාම අලි නාවන්න තැනට ගියේ නැහැ. හලෝ ගයිස් ඉතින් මේ පාර ගොඩ කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් දානවා. මේ පාර විශේෂත් ඉතින් අපේ ත්‍යාගාගේ බර්ත්ඩේ එකට පොඩි වන් නයිට් එකක් අපි දෙන්න හිතුවා යන්න. කොහේ හරි පොඩි ස්ටේ එකක් කරලා එන්න. ඉතින් මේ පාර අපි තෝරගත්ත කැන්ඩි. අපි බලමු මේ ට්‍රිප් එකේ ඉස්සරහට අපි කොහෙද යන්නේ කොහොමද විස්තර කියලා. ඉතින් දවස පටන් ගත්ත ගමන් උදෙන්ම අපි ආවා පින්නවලට. පොඩි කාලේ ආවට පස්සේ ඇත්තටම මට මතක ඇති කාලෙක අපි අපව මෙහි ආවේ නැහැ. ඉතින් මතකේ අලුත් වුණා අපි දෙන්නගෙම. ඕකේ හරි දැන් අපි පෙන්නන්න යන්නේ ඔයාලට මේ අලි නානවා. ඉතින් අලි නානවා දැකලා තියෙනවා ඉතින් හැමෝම. එනකොට අපි ඉතින් පෙන්නනවා. අලියා මෙහෙ දහ. ලංකාවේ තියෙන සුන්දරත්වය තමයි ඉතින්. මාරම ලස්සනයි. මේක කියන්නේ වීඩියෝ එකටත් වඩාරනේ. ඇත්තටම හැට දකිද්දි මාරම ගඟත් එක්ක අලි නානවා. ඒක අමුතුම ෆීලින් එකක් තියෙන්නේ. පේනවනේ ලස්සන. one and only Sri Lanka. මෙයා තමයි මේකේ බිග් බොස්. කොහොමද දල දෙක හරිම තේජස් සහිතව නිකන් රජෙක් ඇවිදිනා වගේ තමයි එයා එන්නේ. ඉතින් උදේම එයා නාන්න තමයි ලෑස්ති වෙන්නේ. කොටේකුත් එයාගේ ස්නැක් එකත් අරගෙන වැඩේට බහින්න යන්නේ. Oh. ඉතින් අම්බුලාවෙන් හදන්න වලට පේන තියන අතන උඩින් චූටියට මේ අම්බුලාව ඒ තව එක පේනවා. අපි ගිහිල්ලම් බලමු කොහොමද එතෙන්ට තියෙන විව් එක කියලා. බෙන්ස් එක. Road to the heaven. හොඳට අල්ලන්න බෑ නේද කැරකිලාම හැරිලාම. බෑනස් අල්ලන්න. ඔයිට වඩා මොකක්ද ඉතින් පෙන්නන්නේ? ඇයි පුගේ? ඇයි දාඩිය දානවද? ඕනේ වට. ඩිස්සල්. මොකද දාඩිය දාන? මේක වන් වේ වෙන්නේ. යන ගමන් ඉන්නේ මාරම ලස්සනයි දෙපැත්ත. මාරම අර කියන්නේ ජෛව විවිධත්වයක් තියෙනවා කියලා. ඉතින් අතන ලොකු කුස්සෙක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති අර අත්තේ වහලා.
බලාගෙන යන් ඉස්සරහට තා මොනවද අහුවෙන්නේ කියලා. ආරි අපි දැන් අඹුලුවාවේ නැගගෙන යන ගමන් මේ ඇත්තරම මේ පොඩ්ඩක් මේ ඩිඩ්ඩික් ගන්නවා තමයි මේ භාගය නැංගේ මේ පල්ලෙහාම කරලා බලද්දි නිකන් මේ ඩිඩ්ඩික් ගන්නවා. අපි දැන් පොඩ්ඩක් හිත හදා ගන්න ගමන් ඉන්නේ මේ ඊතර ටික මේ උඩ නගින්න තියෙනවා තව. මේ හැබැයි view එක නම් මාර ලස්සනයි. මාරම ලස්සන view එකක් තියෙනවා. මේ සීතලකුත් තියෙනවා. ප්‍රශ්නේ කියන්නේ අවුව සැරයි ඔක්කොමත් එක්ක සීතලයි. බලමුද නැගලා. Adventure begins guys. නැගගෙන යනවා එක්කෙනෙක් චන්ඩියා වගේ. ටික උඩට තමයි ඉන්නේ. පසිරවඩියක ඉන්නේ. එන්න මාර්ගය පටු වුණා. අපිට මේ හිතා ගන්න බෑ අපිට තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. මේ අපි මේ පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. මේ මාර්ගය පටු වෙලා අපි හිතනවා දැන් මෙතනින් ඉවරයි. එහෙම කියලා අපි දැන් බහින්න හදන්නේ. නෑ තව යන්න. ඈ? හරි දැන් මාව ලොක්කාගේ එක්කන් ආවේ යා. එයා බය වෙලා ඉන්නේ. මං අද කොහමරි මේ කළා මේ ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ මම බය වෙලා ඉන්නේ මා බලාගෙන මම කියලා බය වෙලා ඉන්නේ මට කවුරුත් කියන්නේ හැබැයි මේ අතිලු අහස උසට නැග ගියාට අපි පොළොවේ සිටින්නේ මේ අහන්න අහසේ මාලිගා ගලවට අපි හරියට මේ බෑ ගහනවා එපා මෙහෙම තමයි ඉතින් මේක ඇතුළට යනවා එළියට එනවා එනකොට යනවා යන එනකොට යනවා මට ඕන තව උඩට යන්න ඉතින් මෙයා කියන ඇත්ත කියලා මේ දැන් මං දැන් මාර්ගයේ පටුයි යන්න දෙන්න මම එහෙම කිසිම දෙයකට මම බය නැහැ මං කියන්නේ වැඩි ආරක්ෂාවක් හැබැයි අද මං දැනගත්තා මම හිතන්නේ බයයි කියලා එහෙම බය වෙන්නේ නැහැ මෙතන මේ නිකන් මේ හෙළුවෙන් වගේ නිකන් පඩි පෙලක් නගින්න තියෙනවා කිසිම මේ ආරක්ෂිත භාවයක් මේ නැද්දවත් නැහැ ඉතින් ආරක්ෂිත භාවයක් තියෙනවා ආයිසරයක් වීඩියෝ එකක් ගන්නවා මොනවද මේ කියන්න තියෙනවලු ඕන ඔක් කියන්න නේ අද තමයි මම දැනගත්තේ මෙයා උස් තැන් වලට බයයි කියලා. එහෙම බයක් නෑ. මම බය නැති. ඔක උස්සන මම කොට ඉන්න දෙන්නේ. මම බය නැති මෙයා බය එක දෙයක් කරේ කියන එක මට මාර සතුටුයි. අනේ ඊට දෙන්න. මාර. මිදු මට කරා ini video kamu. Kita nih asin nona hari diri kamu bayar tu. Piyamba, ya nawa makasih. Wah bayar ini dia mana mana awak. Dan me ada adventure sort kerana ini dah ada rudi nam pani ni ewa, non skydiving, sama kan? Nah, ewa kerana ni ewa itu yang nama
if you have some fear, you can overcome those things by doing these things and කට්ටියනවා පේනවනේ අපිට වෙලා තියෙන තත්ත්වය පේනවනේ අපි නිකන් අර මොකක්දයක් අස්සින්නේ ඔන්න යනවා වගේ එළිය වෙනවා නේද මම ඒකයි කිව්වේ මාර්ගේ පටුවේ යන්න බෑ කියලා බයයිලු මම නෑ මාර්ගය පටු නැහැ තව යන්න පුළුවන් එකම දේ ඉතින් සමහර අය බයයි චුට්ටක් උඩට යන්න ඒක යවුද ඒක ඇත්ත කතා කරන්න ඕනේ මෙතන අපි ඇත්ත කතා කරමු හරි අපි අඹුලුවාවේ Java launch එකට ආවා මම හිතන්නේ ලංකාවේ තියෙන Java launch වලින් ආරම ලස්සනම view එකක් තියෙන outlet එක තමයි මේක අපිට පෙන්නන්න ලස්සන view එකක් තියෙනවා ඔයාලට මොකද හිතෙන්නේ මෙතන view එක අනිත් තැන් වලට වෙනස් නේද කියන්නේ කොළඹ අරහා මෙහි කොහේ ඒ හැම එකටම වඩා මාරම රිලැක්සින් එකක් කූල් එකක් AC ඔන්නේ නැහැ මේවයි ආයිත් නැචරල් AC තියෙන්නේ බෙන්ස් තියනවා හරි අපි දැන් ඉතින් මෙයාගේ බර්ත්ඩේ gift එක සිනමන් gift එක දෙන්න යන්නේ බලන්න ඔයාගේ room එක හොඳයිද කියලා කොහෙද මේ වෙත පොඩ මුණ පෙන්නන්න අපිට තව දොරක් තියෙනවා බර්ත්ඩේ ගර්ල්ට අපි birthday girl come here thank you මේ හැරින් ඉන්න මේ හැරි මෙන්න මෙතේ වැටෙන්න හරි මේ දැන් ඔය room tour එකක් පෙන්නනවද අපිට so හරි ඔයා බෑ කියවනේ room tour එක මම වෙන්නම් හරිද room එකට එද්දී මාරම fresh quality එකම තිබ්බා ඒක දැන් අපි දෙන්නම කබඩ් එකක් දීලා තියෙනවා මේගොල්ලෝ අපිට two pillows ඊට පස්සේ අපේ bags ටික අපි දැම්මා safe එක අවශ්‍ය කරන ටික තියෙනවා ඊට පස්සේ අයිනි බෝඩ් එක අයින් බෝඩ් එක තිබ්බා pillows extra pillows තිබ්බා birthday එක වෙනුවෙන් ඒගොල්ලෝ decorate කරලා thank you cinnamon hotel ඊට පස්සේ අපිට TV එක තියෙනවා මෙතන මේවා තියෙනවා ඒකට වෙනම් පේ කරන්න ඕනේ for your private party ඊට පස්සේ අපි පොඩි නිකන් සිටින් ඒරියා එක sitting area එක නේද balcony යමු ඉලෙට යමු ලස්සන view එකක් තියෙන්නේ view එක මොන වගේ කියලාද ඔයගොල්ලෝ මම view එක පෙන්නන්න හරි පටන් ගන්න තියෙන්නේ රෝස මලක් යනවා ගාන්න එක රෝස මල වගේ තමයි ඉතින් ඔයා දැන් කොයි ඉතින් පොඩි explanations where is your explanations මං දෙන්නද explanations මෙහෙම ගල් ටිකක් තියෙනවා නෑ එහෙම නෙමෙයි ඇත්තටම ලස්සනයි පොඩි රේනි ලුක් එකක් තියෙන්නේ මම හිතන්නේ වැස්සක් දෙන්න යන්නේ හැබැයි by the river තමයි හොටල් එක තියෙන්නේ garden view එකක් අපිට තියෙන්නේ මේකේ තියෙන pool view තියෙනවා එහෙම තියෙනවා අපිට තියෙන garden view එක ඇත්තටම ලස්සනයි මාර විදිහට maintain කරලා තියෙනවා අර අපේ room එක පිටිපස්සේ මේ තියෙන river එක මේ මහවැලි ගඟ තමයි මෙතනින් යන්නේ ඇත්තටම ලස්සනයි කියන්න වරදක් නැහැ ඔය යනවද මේ පොඩි ශාස්ත්‍රයක් තියෙනවා එළිය පොඩි ටී එකක් එහෙම හවසට ගන්න පුළුවන්
ඔය හදලා දෙනවා නම් අපිට බොන්න පුළුවන්. ඔව් මට හදන්න පුළුවන් හැබැයි බොන්න බෑ. washroom. Okay. Let's see. How is it? Okay. washroom එක නරකම නෑ ලස්සනයි. සුවඳයි. දැනට clean. හැබැයි නෑ ඇත්තටම හොඳයි. වෙනම shower cubicles, towels ඔක්කොම තියෙනවා. හැමදේම තියෙනවා. මෙන්න යාලගේ පැක් එකක් තියෙනවා. cinnamon hair dryers. උල ලස්සනයිනේ. ලේක් කියන්නේ මේ රිවර් view එක. තියෙන අරණියන් අර කියන්නේ ගඟ අද්දර මාසිහි සෙනෙසක පීඟ. ඉතින් කියන්න නැහැ. කිව්වා හරි දන්නේ නැහැ. කොහොම හරි හරිම ලස්සනයි මේ. මෙතන ගඟ ගාව හවසට ඉර පහිද්දී මාරම view එකක් තියෙනවා. ලස්සනයි hotel එක. pool එකත් ලොකුයිනේ. පොඩි කෙනෙක් වුණත් ඇත්තටම මේ ඇවිත් ස්විම් කරන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. පොඩි ඉපයක් නේ. same level throughout. නේ? පොඩි රවුමක් කරගමු අපි. මට දෙන්නේ නැහැ කරකවන්න. මට තේරෙන්නේ මේව තමයි. හරි. දැන් අර පැත්ත sunset. එනවා කරන්න. හොඳයිද? අර පැත්තේ තමයි ගඟ යන්නේ. ගඟ අපි වෙනම පස්සේ වෙන්නම්. හරි. එහෙනම් අපි දැන් S2 සතුටු කරලා. හරිද? බඩ සතුටු කරන්න යන වෙලාව තමයි අපි දෙන්නගේ දැන් මේ එළඹෙන්න යන්නේ. ඉතින් ඩිනර් බුෆේ එක. බලමු ಜಾති මොනවාද කියලා. මේ පැත්තේ තියෙන්නේ ශ්‍රී ලංකන් කෝණ. ඔක කියන්නේ කනම් හරියට අපිට වීඩියෝ එකේ හරියට මල්ලන්න බැරි වුණා. හැබැයි ඉතින් අපේ පරිප්පු දකොට චිකන් අපේ ලංකන් ස්ටයිල් එකට මේගොල්ලෝ රසට හදලා තිබ්බා. ෆිෂ් පස්සේ මෙන්න ඩෙසර්ට් තියෙනවා. ඩෙසර්ට් අන් තිබ්බ සෑහෙන්න. හැබැයි ෆෘට්ස් එහෙම තිබ්බ. ගොඩක් ෆොරිනර්ස්ලාගේ ටේස්ට් එකට ගැලපෙන විදිහට තමයි. හැබැයි ගොඩක්ම තිබ්බෙනම් අයිටම්ස්. හැබැයි බට් අවුලක් නෑ. අපිටත් ඉතින් අර මේ අලුත් අත්දැකීමන්නේ. හරි ගයිස්, ඉතින් ඩිනර් එකේ තිබ්බ අයිටම්ස් තමයි ඕවා. අපි ඊළඟට බලමු මේ ඊළඟට පහුවෙන්ද අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තනේ. ඒකේ තිබ්බ අයිටම්ස් මොනවද කියලා බලමු. දැන් මෙතනින් පස්සේ ගෙලින්ම යන්නේ ඒකට. ඉතින් අපි වීඩියෝස් ගත්තේම තමයි. ඉතින් කලබලේ. ඔය තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට්. ඉතින් ඩෝනට් ගොඩක් ස්වීට් අයිටම් තිබ්බා. මොනින් එකේ ඉතින් අර පුරුදු පරිදි අර ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් ඒ වගේ තමයි මෙයාලා ගියේ. කෑමවල රස නම් ඇත්තටම හොඳයි. කියන්න වරදක් නැහැ. රසට තිබ්බා. ස්ප්‍රෙඩ් එකත් හොඳයි. වැරයිටිස් තිබ්බා ගොඩක්. අපි මොනේ වීඩියෝස් ටික කරන්නේ නේ. මෙයාලා අර බනානා ජූස් එකක් එහෙම තිබ්බා. ඒක ඇත්තටම රහයි. ඒ වගේ මේ අයිටම්ස් තිබ්බා. හොඳ ඒවත්. එතන ආපහු ශ්‍රී ලංකන් කෝන් එක රික්වෙස්ට් එකේ හරි. ඉතින් අපේ චෙක්අවුට් එක තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක්, හොඳ මෙමරිස් ටිකක් අපිට දුන්නා සිල්මන් සිටඩල්. ඉතින් ගෙදර යන ගමන් සුපුරුදු පරිදි චාරිකාවේ අවසානය
මධ්‍යම අධිවේගය හරහා කෙලින්ම නිවස බලා මොකද කියන්නේ කියන්න තියෙන ඉතින් ට්‍රිප් එක මේ පාර හොඳයි ඉතින් ඔයාලට ගිෆ්ට් එකට තමයි ඉතින් ට්‍රිප් එක දුන්නේ ගියපු නැති ගොඩක් තැන් වලට ගියා පින්නවලත් ගොඩ කාලෙකින් ගියේ පොඩි කාලේ ගියාට පස්සේ අපි දෙන්නට මේක අලුත් එක්ස්පීරියන්ස් එකක් හම්බුලා වුණා ෆස්ට් ටයිම් ඉතින් හොටෙල් එකත් සිනමන් සිටඩෙල් එකත් අපි ෆස්ට් ටයිම් ගියේ ඉතින් ඔක්කොම ඕවරෝල් එක්ස්පීරියන්ස් එක මන්නම් 8ක් වගේ දෙන්න පුළුවන් නේ හොඳයි ඉතින් ගෙදර යන ගමන් ඉන්න දැන් කොරෝනා එකකින් දාලා හයිවේ එකේ ලස්සනට මට පිට බලාගෙනම දැන් ගෙදර යන ගමන් ඉන්නේ එහෙනම් ඉතින් අලුත් බ්ලොග් එකකින් ආපහු අපි අප වෙමු